ඉන්දියන් ප්‍රීමියර් ලීග් තරඟාවලියේ 37 වෙනි තරඟය අද පසරුවේ පැවැත්වුණා. තරඟය පැවැත්වුණේ පංජාබ් කිංස් කණ්ඩායම සහ රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර කණ්ඩායම අතර. කාසිවාසී ජයග්‍රහණය කර රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර කණ්ඩායම පළමු පන්දුවට පහර දීමට පංජාබ් කිංස් කණ්ඩායමට ආරාධනා කරා. ඉතින් ඔවුන් පන්දු අර 20 තුල ලබාගත් ලකුණු 157ක් පමණයි. 100 පන්දු අර 20 තුල ඉතින් ලකුණු 158ක ජයග්‍රහීලකයක් හඹා යාමට පිටියට පිවිසි. රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර කණ්ඩායම පන්දු අර 18යි පන්දුවක් තුල කඩු 3ක් පමණක් දැවී ලකුණු 159ක් ලබා ගැනීමේ ජයග්‍රාහී ඉලක්කය ඉතා පහසුවෙන් හඹා ගියා. ඉතින් මේ තරගයේ ජයග්‍රහණයේ නියම බවට පත් වුණේ විරාට් කොහ්ලි. ඉතින් ඔහු නොදැවී ලකුණු 73ක් ලබා ගැනීමට සමත් වුණා. ඉතින් තරගයෙන් අනතුරුව විරාට් කොහ්ලි සහ පංජාබ් කිංස් කණ්ඩායමේ නායකයා විදිහට කටයුතු කරන ශ්‍රේයස් අයියර් අතර යම් කිසි ආගියුමන්ට් එකක් ගියා. මොකද විරාට් කොහ්ලි තරගයේ ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව සමරපු ආකාරය ශ්‍රේයස් අයියර්ට එතරම් හිතට ඇල්ලුවේ නැහැ. ඉතින් ඒක හින්දා දෙදෙනා අතර බහින් බසීමක් ඇති වුණා. පසුව පිටියේ විනිසුරුවන් ඇවිල්ලා ඒක සමතයකට පත් කරා. ඉතින් විරාට් කොහ්ලි මීට පෙරත් මේ වගේ දේවල් කරලා තිබෙනවා. ඉතින් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව වගේම පිටියේ මැදදීත් ඔහු රණ්ඩු සරුවල් වලට ගිහිල්ලා තිබෙනවා. ඉතින් ඒක සාමාන්‍ය දෙයක් කියලා තමයි ඔහු කියලා තිබෙන්නේ. පිටියේ මැදදී එහෙම වුණාට ඉතින් එහාට ඒව දේවල් නැහැ කියලා තමයි කොහ්ලි කියලා තිබෙන්නේ. ඉතින් මේක ඇත්ත නැත්ත කොහොමද කියලා අපි දන්නේ නැහැ හරියටම. ඉතින් මේ පිළිබඳ ඉන්දියාවේ ක්‍රිකට් සමාජ මාධ්‍ය පුරාම දැන් කතා බහට ලක් වෙන මාතෘකාවක් බවට පත් වෙනවා. ඉතින් ලාංකීය ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විදිහට මේ ගැන ඔයගොල්ලන්ට හිතන අදහසකුත් පහලින් දක්වාගෙන යන්න.